අද අපි මේ වෙළඳපොළ විශ්ලේෂණයෙන් කතා කරන්න යන්නේ මේ 4 වෙනිදා කොළඹ කොටස් වෙළඳපොළේ දකින්න ලැබුණු quite an interesting anomaly එකක් ගැන. සාමාන්‍ය දවසකට වඩා ගොඩක් වෙලස් ටිකක් ගැඹුරින් බලන්න ඕන දත්ත කීපයක් අද අපිට ලංකා securities market data වලින් පේන්න තියෙනවා. So let's just jump right into it. අද මාකට් එකේ unexpected movement එකක් තියෙනවා. සාමාන්‍යයෙන් දර්ශක ඉහළ යනකොට අපි දකින්නේ විදේශ ආයෝජනත් සක්‍රියව වෙළඳපොළට එන එකනේ. හැබැයි අද දර්ශක ඉහළ ගියත් massive foreign selling එකක් අපිට පැහැදිලිවම දකින්න ලැබුණා. මේක හරියට එකිනෙකට පරස්පර දේවල් දෙකක් එකවර සිද්ධ වෙනවා වගේ වැඩක්. ඉතින් මේ anomaly එක පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද? අද අපි road map එක වෙන්නේ මේකයි. පළමුව market headline හා sentiment එක. දෙවනුව turnover සහ volume අතර තියෙන divergence එක. ඊගකට foreign outflows වල ඇත්ත తত্ত্বය. හතරවනුව top movers සහ sectors සහ අවසාන වශයෙන් market outlook සහ අපේ strategy එක. right. පළවෙනියටම market headline සහ sentiment එක දිහා බලමු. ප්‍රධාන දර්ශක හැසිරෙන්නේ කොහොමද කියලා. ඉලක්කම් දිහා බැලුවම පේනවා SPA එක, ඒ කියන්නේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145කින් විතර ඉහළ ගිහින් 22695 මට්ටමින් අද ක්ලෝස් වුණා කියලා. ඒ වගේම S&P SL20 දර්ශකයත් ඒකක 37කින් ඉහළ ගිහින් 6247ක් විදියට සටහන් වුණා. මේ දර්ශක දෙකම අද දල වශයෙන් 0.6%කින් අප්. ඒ කියන්නේ අපිට පේනවා අද මාකට් එකේ slightly bullish sentiment එකක් තිබුණා කියන එක. සෙන්ටිමන්ට් එක එහෙමත් නැත්නම් ආයෝජකයන්ගේ සමස්ත මනෝභාවය ගත්තොත් අද අපිට පේන්නේ පැහැදිලි බයින් ප්‍රෙෂර් එකක් එක්ක ආපු බුලිෂ් ට්‍රෙන්ඩ් එකක්. හැබැයි අපි වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් කරනකොට අංක කොළ පාටින් තිබුණ පළියටම සෑහීමකටපත් වෙන්න බෑ. මේ බයින් ප්‍රෙෂර් එක බ්‍රෝඩ් බේස්ඩ්ද එහෙමත් නැත්නම් තෝරගත් කොටස් වලට විතරක් සීමා වෙච්ච එකක්ද කියන එක අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. අනික තේරුම් ගන්න නම් අපි යන්න ඕනේ අද දවසේ මාකට් එකේ තියෙන ලොකුම අභිරහස දිහාට. ඒ තමයි ටර්නෝවර් සහ වොලියුම් අතර තියෙන ඩයිවර්ජන්ස් එක. අද දවසේ ටර්නෝවර් එක රුපියල් බිලියන 4.8ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව බැලුවම මේක 40 සතියක් massive jump එකක්. සාමාන්‍යයෙන් මේම ඉහළ ටර්නෝවර් එකක් පෙන්눔 කරද්දී අපිට හිතෙන්නේ වෙළඳ පොලේ මාර ඇක්ටිව් ලොකු මුදලක් එහා මෙහා වෙනවා කියලා. ඒක අනිවාර්යෙන්ම ධනාත්මක සලකුණක් විදියට එකවරම පේන්නේ. නමුත් ඊළඟ කාරණය තමයි පුදුම සහගත. අර ටර්නෝවර් එක 40ක් සතෙන් ඉහළ යද්දී සමස්ත වොලියුම් එක කියන්නේ අද දවසේ හුවමාරු වෙච්ච මුළු කොටස් ප්‍රමාණය 42ක් සතෙන් ඩ්‍රොප් වෙලා. අද ට්‍රේඩ් වෙලා තියෙන්නේ ෂෙයාර්ස් මිලියන 9ක් වගේ. සාපේක්ෂව ගොඩක් අඩු ප්‍රමාණයක්. ඉතින් ඇයි අද වොලියුම් එක මේ තරම් අඩු වුනේ? මාකට් එකේ ටර්නෝවර් එක මෙච්චර වැඩි වෙලත් ඇයි කොටස් මේ තරම් අඩුවෙන් හුවමාරු වුනේ? මේකෙන් අපිට එන පැහැදිලිම කන්ක්ලූෂන් එක තමයි අද මාකට් එක ඩ්‍රයිව් වෙලා තියෙන්නේ බ්‍රෝඩ් පාටිසිපේෂන් එකකින් නෙවෙයි. මේක කොටස් ප්‍රමාණයෙන් අඩු වුණත් වටිනාකමින් ඉතාමත් ඉහළ high value trades කීපයක් නිසා සිද්ධ වෙච්ච ලොකු ඩිස්ටෝර්ට් වීමක්. එහෙනම් ඒ high value trades මොනවද සහ අද දවසේ මේ ඩයිවර්ජන්ස් එකට ප්‍රධානම හේතුව මොකක්ද කියලා තුන්වෙනි කොටසෙන් අන්පැක් කරමු. ලංකා සිකියුරිටිස් ඩේටා වලට අනුව රුපියල් මිලියන 2455ක, ඒ කියන්නේ බිලියන 2.45ක massive net foreign outflow එකක් අද දවසේ සිද්ධ වෙලා තියෙනවා. විදේශ විකුණුම් බිලියන 2.46ක් වෙද්දී මිලදී ගණන් තිබිලා තියෙන්නේ මිලියන 8ක් වගේ ඉතාමත් පොඩි ගාණක්. බැලු බැලමට මේක අතිශය බියජනකයි. මාකට් එකෙන් ලොකු විදේශීය ආයෝජන ප්‍රමාණයක් එකවරම අයින් වෙලා යනවා වගේ ෆීලිං එකක් මේකෙන් එන්නේ. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. මේක පිටිපස්සේ තියෙන කැටලිස්ට් එක තමයි Ceylon Tobacco Company. එහෙම නැත්නම් CTC කොටස් වල සිද්ධ වෙච්ච දැවැන්ත ක්‍රොසින් එක. හරියටම කිව්වොත් මේ CTC ක්‍රොසින් එකේ වටිනාකම විතරක් රුපියල් බිලියන 2.38ක්. ඒ කියන්නේ අර අපි කලින් දැක්ක බියජනක foreign outflow අගය සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ මේ තනි isolated block trade එක නිසා. මුළු මාකට් එකේම දත්ත මේක ක්‍රොසින් එකෙන් ඩිස්ටෝර්ට් වෙලා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය කඩා වැටලා මුළු වෙළඳ පොළම දාලා යනවා කියන එක නෙවෙයි. මේක ඊටමත් පැහැදිලිවම targeted profit taking අවස්ථාවක්. තමන්ගේ කොටස් වල මිල යම් ටාගට් එකකට ආවම gains lock in කරගන්න ආයෝජකින් මේ විදිහට ලොකු පරිමාවෙන් විකුණුම් කරනවා. ඒ නිසා සමස්ත වෙළඳ පොලේ කඩා වැටීමක් මේ CTC ගනුදෙනුවෙන් නිරූපණය වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම මතක තියාගන්න ඕනේ. ඕකේ මේ මැක්‍රෝ පික්චර් එකෙන් ටිකක් මිදිලා රීටේල් ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුරම ફોකස් කරන කොටස් සහ අංශ ගැන දැන් කතා කරමු. අද දවසේ මිලයේ ලොකුම වෙනස්කම් පෙන්눔 කරපු සමාගම් දිහා බැලුවොත් HDFC සහ ඇසිරි හොස්පිටල්ස් කැපී පෙනෙන වර්ධනයක් පෙන්වලා තියෙනවා.
HDFC 16.2% සහ ඇසිරි 7.1% ඉහළ ගිහින්. මේවා යම්කිසි buying interest tag market එකේ තියෙන බවට හොඳ උදාහරණයක්. හැබැයි අනිත් පැත්තෙන් Paragon 31.7% සහ Autodrome 9.2% තීනු කඩාවැටීමක් පෙන්නුවා. මේකෙන් අපිට පේන්නේ අද market performance එක ගොඩක් mixed ඒ වගේම company specific කියන එකයි. මේ දත්ත අපි සෙක්ටර්ස් එක ගලපලා බලුවොත් කතාව තවත් පැහැදිලි වෙනවා. හෙල්ත්කෙයාර් සෙක්ටර් එක අද 3.3% කින් ඉහළ ගිහින්. අර අපි කලින් කතා කරපු අසිරි හොස්පිටල්ස් වල වර්ධනය මේකට සෘජුවම බලපාලා තියෙනවා. ඒ වගේම ටෙලිකමියුනිකේෂන් අංශය 2.0% කින් අප් වෙද්දී කමර්ෂල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් සර්විසස් අංශය 1.7% ක සුළු පසුබෑමක් පෙන්눔 කරලා තියෙනවා. ආයෝජකින් ස්පෙસિෆික් අංශ කිහිපයක් ගැන විශ්වාසය තියලා තියෙන බව මේකින් ක්ලියර් වෙනවා. රයිට්. අවසාන වශයෙන් අපි මේ කතා කරපු හැම data point එකක්ම එකතු කරලා හෙට දවසට අපි සෝදානම් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් අපිට මතුවෙන ප්‍රධානම ප්‍රශ්නය මේකේ sustainable trend එකක්ද? අද අපි දැක්ක මේ bullish sentiment එක ඉස්සරහටත් මේ විදිහටම තියෙයිද? මේ විශ්ලේෂණයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රායෝගික නිගමන කීපයක් තියෙනවා. පළවෙනි දේ දැනට තියෙන්නේ cautiously bullish sentiment එකක්. වර්ධනයක් තියෙනවා but we have to be careful. දෙවැන්න දර්ශක ඉහළ ගියේ broad participation එකකින් නෙවෙයි selective buying pressure එකක් නිසායි. ඒ වගේම අද අපි දැක්ක high turnover එක සහාර බය හිතන foreign outflows කියන්නේ massive CTC block trades නිසා ඇතිවෙච්ච විකෘති වීමක් විතරයි. ඒ නිසා කිසිම කලබලයක් නැතුව technical charts වල upcoming resistance levels ගැන ඉතාමත් අවධානයෙන් ඉන්න එක තමයි මේ වෙලාවේ කළ යුතු හොඳම දේ. වෙළඳ පොලේ අංකු පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න එක තමයි සාර්ථක ආයෝජකයෙක්ගේ රහස. ඉතින් අදට අපේ විශ්ලේෂණය අපි මෙතනින් නිමා කරනවා. මේ වගේ ගැඹුරු daily market insights දිගටම ලබා ගන්න කොළඹ කොටස් ගුරු subscribe කරන්න. අද අපි කතා කරපු දත්තත් එක්ක හෙට දවසට වෙළඳ පොලේ මීළඟ පියවර කුමක් විය යුතුද? ඒ ගැන අවධානය යොමු. සුබ දවසක් සාර්ථක ආයෝජනයක්.